අපේ U1 TV YouTube channel එකට ඔබ සැම සාදරයෙන් පිළිගන්නවා. අපි ගෞරවනීය ආසල් පද්ධතිය අනුසිතයි ඔය තියෙන බලන්නාගේ පහේ ශිෂ්‍යත්වයේ 15 ආයිට ක්ලාස් කරන්න එක තැනකට ගේන්න විදියක් නැහැ විශාල ගුරුවරු සංඛ්‍යාවක් ඉන්න නිසා නාගරික තමන්ගේ ජීවිතේ කූඩුගත කරගන්න හේම එපා. මගේ අභ්‍යන්තර කටයුතු කණ්ඩායම ඒ කණ්ඩායම එවනවා. කරන්න ඕනි කී කට්ටිය අතමුසන්න මේ විදිහව එකා වෙනුවෙන් මේක ඌව වෙල්ලස්ස නේද? එතකොට ඌව වෙල්ලස්ස කැරැල් පොලේ ටීචර් කෙනෙක් වෙන්න පුළුවන්. අපිටම දොස්තර කෙනෙක් වෙන්න පුළුවන්. අපේම රට ඒකෙන් තුන්වෙනියට මම දෙන්න පෙන්නන්න තුන්වෙනියට දූෂිත වෙලා තියෙන්නේ පාසල් පද්ධතිය. එතකොට දැන් පාසල් පද්ධතිය තුන්වෙනියට දූෂිත වෙලා නම් ලංකාවේ එතකොට අපේ ඉපදෙන දරුවෝ ටික ඕගොල්ලෝ කියන්නේ මේකෙන් බිහි වෙන දරුවෝ දූෂිත නෙවෙයිද? දූෂිතයි. ඉස්ලා හැම එක්කෙනෙම ගර්ල්ස් ඉස්කෝලයක් මතක තියාගන්න අපේ අය ආපහු සැරයක් මේකට විමර්ශන කැඳවා ගන්න කිසිම ගුරුවරයෙක් එක් කරපු ගමන් අනිත් ඒවා බය වෙන්න ඕනි යම් ආකාරයකට. දැන් මෙතකන් පද්ධති තිබ්බා. අධ්‍යාපනයේට එහෙම බෑ. අධ්‍යාපනයේ අපේ පළාත් අධ්‍යාපන 14ක් කල් දීලා එහෙම කරන්න අපිට එහෙම එකක් නෙවෙයි තියෙන්නේ. විනය පරිසර කරනවා. ඒ විනය පරිසරයේ සර් මාව හිරගෙට දාන්න එපා. මොකද්ද වෙච්චි කියලා මට මේ වෙලාවේ ලොකු විස්තර දෙන්න විදියක් නැහැ ඕගොල්ලන්ට. දැනට 95 ටීචර් කෙනෙක් මේ තමන්ගේ දරුවන්ට හිංසා පීඩා කරනවා කියලා දෙමව්පිය ලියලා. දෙමව්පිය වර පටවන්න එපා. තමන්ට ටියුෂන් යන්න ඕනේ නම් විතරක් ඕගොල්ලෝ. එතකොට අපිට ලකුණු ප්‍රමාණය 50 ගන්න බෑ. හැමතිස්සෙම 30ක් අරගෙන යන්න ඕනේ. ඌ බලාපක් හැටියට. මේක දුෂිත නැහැ කියලා පෙන්න ගන්න උදේ දෙනවා, සාරිය දෙනවා. ටීචර් ළඟ දැවටෙනවා අම්මලා. තමන් ඉගෙන ගන්න ඕනේ කියලා. දේශපාලඥයෝ ඒකව ආගෙන ලෑස්තිලා ඉන්න. කූඩු කරනවා. අත්තඩංගුවට 10 දෙවි දරුවෝ ඇතුළත් කරන්න කියලා. එතකොට මේ 1,50,000ක් ඉල්ලන. පහක් දාලා ඔක්කොම අර ජීවිතාන්තය දක්වා යනවා යනවා දෙයියලා. ඒක නේ. තැනක තියාගෙන පාසලට එකතු කරගෙන ඉන්න වෙනම වැඩක් නෑ අර බුදුහාමුදුරු ඉස්සරහයි වා. සමහරට සල්ලි තියෙනවනේ ජීවත් වෙන්න. දැන් මේකේ කූඩුගෙන යන්නේ ටියුෂන් ළමයාද? ටියුෂන් එකෙන් ආවේ ළමයාද මම මේ ඉස්සරහින්ම තියාගෙන යන්නේ. මං කියලා තියෙන අපේ එකෙකුට හරි තොප්පි එකෙක් හරි අරගෙන හරි මොනවා හරි වෙලා යට කරලා හරි ඇවිල්ලා තිබ්බොත් මම එක දවසක්වත් තියාගන්න මගේ බ්‍රාන්ච් එක. කිව්වා ඒ ක්ලාස් එකේ ටීචර්ට උගන්වන්න බී ක්ලාස් එකේ ඇවිල්ලා පේපර්. අනිත් ඉස්සරහ කාය ගන්න බෑ. අපි බලමු අපේ ලංකාවේ දූෂිත මට්ටම පොඩ්ඩක් ආස්වලට යනවාද මැත්ස් වලට ඉස්කෝලේට